අද අපි බැලුවේ ෆැකල්ටි එකේ නිමැස්සුන්ට කෑම. හරිද? දැන් අපි යමු ෆැකල්ටි එකේ B box දෙකකට අපි අද කොහොමද කෑම දෙන්නේ කියන එක බලන්න. එන්න. මේ දිනේ අපේ ෆැකල්ටි එක B box එකක්. ඔයතරම දැන් කියන්නේ දැන් අපි මේවන්ට කියන්නේ කෑම ඕනේ නැහැ. ගොඩක් කල් හැබැයි අර වැස්ස කාලේ වෙද්දි මේ ඒගොල්ලන්ගේ අර කියන්නේ මල් අඩු සීසන් එකේදී කියන්නේ අපි ඩර්ත් පීරියඩ් එක කියනවා. කියන්නේ ඩර්ත් පීරියඩ් එකේදී ගොඩක් කල් අපිට ඒ කියන්නේ සප්ලිමන්ටරි ෆීඩ් එක ගොඩක් කලකට කරනවා කමර්ෂල් බී කීපින් වලදී. මොකද ඒගොල්ලන්ගේ හයිව් එක මේන්ටේන් කරගන්න ඒක ඕනේ. අපි බලමු එහෙනම් කොහොමද මේ බී බොක්ස් එකකට ෆීඩ් කරන්න කියලා. ඇත්තටම මෙතනදී ඔයාලට ස්මෝක් එකක් යූස් කරන්න පුළුවන්. හැබැයි මම අද මෙතන ස්මෝක් එක යූස් කරන්නේ නැහැ. ඔයාලට වැඩි බීමැස්සු හුරු නැත්නම් ඔයා ස්මෝක් එකක් යූස් කරන්න. බී වේල් එකක් දාගන්න කෝකටත් හොඳයි. මේ ඔය වගේ සේෆ්ටි එක මේන්ටේන් කරගන්න එක වැදගත් වෙන නිසා එහෙනම් අපි බලමු බී බොක්ස් එක අරලා කොහොමද අපි ඒකට ෆීඩ් කරන්න කියලා. ලිඩ් එක අයින් කරගන්න මේ විදිහට. ඊට අපි කවර් මේක අයින් කරගන්න. මෙතනදී ඔයා ස්මෝක් එක යූස් කරන්නේ නැති නිසා පොඩ්ඩක් හිමීට වැඩේ කරන්න. ඒ වගේම අප්‍රෝච් කරද්දී ගොඩක් වෙලාවට B box එක පිටිපස්සෙන් අප්‍රෝච් කරන හොඳයි. ඒගොල්ලන්ගේ එන්ට්‍රන්ස් එක બ્લોක් කරන්න නැති වෙයි. මොකද එන්ට්‍රන්ස් එක બ્લોක් කරද්දී ගොඩක් වෙලාවට ඔයාට ඇටැක් එකක් වෙන්න ඉතින් ඉඩ කඩ වැඩි නිසා ගොඩක් වෙලාවට B box එක පිටිපස්සෙන් එහෙම නැත්නම් සයිඩ් එකෙන් ඔයාලට පුළුවන් මේකට ඇක්සස් එකක් ගන්න. මේ ගැන අපිට ඩිස්ටර්බන්ස් එක අඩු කරන්න ඒගොල්ලන්ට වෙනවා. මේ වගේ පොල්කට්ටක් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම මේ මේකට වෙනම ඔයාලට කමර්ෂියල් ගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් තියෙනවා. හරිද? ඒ ඔයාලට නිකන් ගෙදරදී සප්ලයි කරගන්න පුළුවන් එකක් තමයි පොල්කට්ට කියන. ඒ කියන්නේ අඩු වියදමින් වැඩේ කරගන්න. දැන් අපි අද මෙයාට සප්ලයි කරන්නේ sugar solution එකට මෙහි අපි මෙයාට B pollen දෙන්න යන්නේ. හරිද? අපි බලමු B pollen කොයි වගේද සහ අපි B pollen water එක mix කරගන්නේ කොයි විදිහටද කියලා. නේද? අපි යමු B pollen mix එක හදාගන්න. බලමු කොහොමද පෝලන් මික්ස් එක හදාගන්නේ කියලා. එතකොට පෝලන් මික්ස් එක හදාගන්න ඔයාලට දේවල් කීපයක් ඕන වෙනවා. එකක් තමයි ෆීඩ් ගන් ට්‍රේ එකක් ඕන වෙනවා. දැන් මම මෙතනදී ගොඩක් කරාවට මම යූස් කරන්නේ පොල් කට්ටක්. ඔයාලට එහෙම නැත්නම් ඔයාලට ගන්න පුළුවන් මේ කඩෙන් ඔයාලට පර්චේස් කරන්න පුළුවන් ෆීඩ් ට්‍රේ එකක්. ඒත් මම ඒ වෙනුවට ඔයාලට පොල් කට්ටක් මම යූස් කරන්නේ. ඊට පස්සේ ෆීඩ් එක මික්ස් කරගන්න වගේ කෝට් කෑල්ලක් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ මේ විදිහට B pollen ඕන වෙනවා. මේ කමර්ෂියලි තියෙන B pollen. එතකොට මේක මම ඇතුළ පෙන්නන්න B pollen කොහොමද තියෙන්නේ කියලා. හරිද? මම මේ වගේ සීල් බෑග් එකක් එන්නේ. සීල් බෑග් එක මෙන්න මේ විදිහට තමයි මේ B pollen තියෙන්නේ. හරිද? මෙන්න මේ විදිහට තමයි B pollen. ගොඩක් වෙලාවට මේකේ තියෙන ගොඩක් පැක කරනකොට තමයි මේක ස්ටෝර් කරද්දී මේ රිෆ්‍රිජරේටර් එකේ තියන්නේ එළියේ තියන්නේ. එතකොට මේක සවුත් වෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ පැකට් එකක් ගත්තාම ස්ටෝර් කරලා තියද්දී ඔයා මේක රිෆ්‍රිජරේටර් එකේ තියන්න මතක තියාගන්න. ඒක මේක කල්පවත් වැඩි කරගන්න ඒක සෑහෙන ඉම්පෝට්. හරිද? ඊට පස්සේ අපිට ඕන වෙනවා සාමාන්‍ය වතුර එකක්. මෙන්න මේ විදිහට සාමාන්‍ය වතුර.
දැන් අපි බලමු කොහොමද මේක දාන්නේ කොච්චර ප්‍රමාණයක් දානවද කියලා. අපිට පුළුවන් මේකෙන් දැන් අපේ දැන් අම්මා මෙතන හයිව් එක ඇතුළේ පෙන්නුවේ නැහැ. අපි වෙන දවසක බලමු හයිව් එකේ කොහොමද කොම්ස් බැඳලා තියෙන්නේ සහ ඒගොල්ලන්ගේ කන්ඩිෂන් එක කොයි වගේද කියලා. අද මම කරන්නේ ඒකෙන් අපි දවස් කීපයකට හයිව් එක බැලුවා. ආයෙත් දවසේ ඩිස්ටර්බ් කරන එක ඒගොල්ලන්ට වාදයක් නිසා හයිව් එක අද බලන්නේ. අපි ආයෙත් දවසක හයිව් එක බලමු. අද මම මේ කියන සාමාන්‍ය හයිව් එකක් ගත්තාම මෙන්න මේ විදිහට right. මෙන්න මේ තරම් සාමාන්‍ය ප්‍රමාණයක් ඔයාලට මේ පෝලන් සප්ලයි කරන්න පුළුවන් ඒගොල්ලන්ට. මේ වගේ පෝලන් ටික දාගන්න ඕනේ. ඔයාගේ ෆීඩ් ට්‍රේ එකට එහෙම නැත්නම් මෙතන නම් පොල් කටට අපි දාගන්නේ. ඕකේ මෙන්න මේ විදිහට මෙතන ඇත්තටම ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් දානවද කියලා එක තීරණය වෙන්නේ ඔයාගේ හයිව් එකේ ඉන්න මීමැස්සු ප්‍රමාණය අනුව. ගොඩක් මීමැස්සු ඉන්නවනම් ඔයාලට ෆීඩ් එක වැඩි කරන්න පුළුවන්. මීමැස්සු සාමාන්‍ය අඩුයි නම් අඩු ෆීඩ් එකක් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ සාමාන්‍ය වතුර පොඩ්ඩක් මෙන්න මේ විදිහට right. මෙන්න මේ විදිහට පොඩ්ඩක් මික්ස් දාගන්නවා මේකට. ඊට පස්සේ අපි මේක හොඳට මික්ස් කරගන්න ඕනේ වතුර එකත් එක්ක. ඒක මේ වගේ සාමාන්‍යයෙන් මික්ස් කරලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ වගේ ගෙනුකු මික්ස් එකක් විදිහට තමයි මේ මික්ස් කරලා ඉවර කරන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් මේ වගේ මේ කොටු කෑලි කීපයක් අපි තියනවා. මොකද මේ මැස්සොන්ට ඒතකොට ලේසි. ඒ කියන්නේ මේ ෆීඩ් එක ගන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ කොටු දෙකේ ඇවිල්ලා තමයි මේ ෆීඩ් එක ගන්න. තව කොටු කෑල්ලක් තියමු මෙතන. මෙන්න මේ විදිහට අපි ෆීඩ් එක අද හැදුවා. එහෙනම් මේක අපි ඒගොල්ලන්ට දෙමු. රයිට් අපි යන්න. අපි ෆීඩ් එක ඇතුලෙන් තියන්න යන්නේ. මේක ඇතුලෙන් තියද්දි ඔයා මතක තියාගන්න මෙතන ස්මෝක් කරලත් නැහැ. ඒ නිසා මේගොල්ලෝ ඇක්ටිව් ස්ටේට් එකේ ඉන්නේ මීමැස්සු ටික. ඒ නිසා මේ අර මීමැස්සු තැලෙන්නේ නැති වෙන්න තියන්න මේ මේවා කර මේ කියන්නේ වග බලා ගන්න. මොකද මේ මීමැස්සෙක් තැලුනොත් හරි එහෙම නැත්නම් ඒගොල්ලන්ට කරදරයක් කියලා දැනුනොත් හරි ඒගොල්ලන්ගේ ෆෙරමෝන්ස් ඒ කියන්නේ අපි කියනවා එලාමින් ෆෙරමෝන්ස් ගොඩක් වෙලාවට රිලීස් වෙනවා. එතකොට ඔයාට ඇටැක් එකක් වෙන්න තියෙන හැකියාව වැඩි. අපි normally lid එකෙන් වහලා ඉවර කරනවා. සාමාන්‍යයෙන් මේ අපි දෙන ෆීඩ් එකක් හරිද සති දෙකකට වගේ සැරයක් අපි මේගොල්ලන්ට ෆීඩ් කරන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ ඩර්ට් පීරියඩ් එකේ කියන්නේ කෑම අඩුයි නම් right ඔන්න ඔය විදිහට තමයි අද අපි ෆීඩ් කරේ. අපි එහෙනම් බලමු අපි තව ඉන්ටරෙස්ටිං හයිව් එකක් තියෙනවා. වැස්සත් එන්න යන්නේ අපි බලමු ඔබ්සර්වේෂන් හයිව් එකේට අපිට මේ sugar solution feedback කරන්න දෙනවා. අපි නම් බලමු වැස්සත් එක්ක කරන්න පුළුවන් වේද කියලා. වැස්සත් එක්ක කරන්න පුළුවන් වුණොත් අපි මේ try එකක් දෙමු මේ observation hive එකට මේ sugar solution
ෆීඩ් එකක් දෙන්න. එහෙනම් අපි ඔබ්සර්වේෂන් හයිවේ එකේදී හම්බෙමු. රයිට් ඇත්තටම අද අපිට ඔබ්සර්වේෂන් හයිවේ ගන්න වෙලාව මදි විශේෂයෙන් වැස්සක් වෙන නිසා මම කැමති නෑ බොක්සස් වරින්න වැස්ස වෙලාවට මොකද මේ උකට හයිවේ එකට ඩිස්ටර්බ් ඒ වගේම ඇබ්ස්කොන්ඩ් වෙන්නත් පුළුවන් නිසා මම හිතනවා ඔයගොල්ලෝ අද යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මේ වීඩියෝ එක බලලා ඒ වගේම මම කරපු විදිහ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. මම තාම බී කීපින් වලට සෑහෙන බීගෙන කෙනෙක්. මට වැඩි ඇඩ්වාන්ස්ලි බී කීපින් කරනවා ඉන්නවා. ඒගොල්ලෝ මොනවද මේක අඩුපාඩු දෙමුත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මැසේජ් එකක් කමෙන්ට් එකක්. එතකොට මටත් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක බලන අනිත් ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම thank you මෙච්චරලා මගේ වීඩියෝ එක බලන් හිටියට. ඔයා මේ වගේ තව ඉන්ටරෙස්ටිං වීඩියෝස් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් බලන්න අය කැමති අය වෙනුවෙන් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි තවත් දවසක මේ වගේ වෙනස් වීඩියෝ එකක් හම්බෙමු. එතකන් ඔබට සුබ දවසක්.